හොඳයි. අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ වෙබ් ප්‍රොජෙක්ට් එකේ sign in process එක වෙන්නේ කියලා. මුලින්ම මම ගැන කියන්නම්. මේක තමයි අපේ web programming 1 කියන subject එකේ task 3 එක. එතකොට මගේ නම සතිර සන්දුල් මොහන්දිරම්. මගේ ID එක 2620501561. එතකොට මම කුරුණෑගල branch එකේ student කෙනෙක්. එතකොට batch එක Jira full time batch එකේ තමයි මම දැන් ඉගෙන ගන්නේ. එතකොට අපි යන් අපේ website එකේ sign in කියන part එකට. එතකොට ඔයගලන්ට පේනවා එතන අපේ sign in page එක තියෙනවා. එතකොට එතන email එක තියෙනවා, password එක තියෙනවා, remember me කියලා option එකක් තියෙනවා, forget password කියලා තියෙනවා. sign in වෙන්න පුළුවන් අපිට email එකයි password එකයි දාලා sign in වෙන්න පුළුවන්. එතකොට දැන් මම මෙතනින් sign in වෙනවා නම් ඒ කියන්නේ මම කලින් sign up වෙලා account එකක් හදාගෙන තියෙන්න ඕනනේ. ඒ නිසා දැන් අපි account එකක් නැති කෙනෙක් විදිහට මම ආපහු මුලින් ඉඳන් account එකක් හදාගෙන ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින්ලා මම මෙතන වගේ නම ගහනවා. එතකොට මම මට ඊමේල් එකක් දෙනවා මම. එතකොට මම මෙතනින් මට පාස්වර්ඩ් එකක් දෙනවා. ඉලක්කම් 8ක වගේ. එතකොට මගේ නම්බර් එක දෙනවා. මගේ ජෙන්ඩර් එක දෙනවා. දීලා මම sign up කියන එක ඔබනවා. එතකොට අපේ registration successful කියලා අපිට notification එකක් එනවා. මේ ඒ කියන්නේ අපේ account එකක් හැදිලා අපි sign up වෙලා ඉන්නේ. දැන් අපිට පුළුවන් account එකෙන් sign in වෙන්න. එතකොට දැන් මම මෙතන මගේ ඒ කලින් sign in වුණ එකේ මේ account එකේ my details දාන්න දිනවා. එතකොට එතන email එකයි password එකයි මෙතන submit කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම ඒක දාන්න නැතුව, ඒ කියන්නේ මම account එකක් අලුතෙන් හදන්න නැතුව එකපාර sign page එකට ඇවිල්ලා මම database එකේ නැති දෙයකින් මම මෙතන sign in වෙන්න වෙනවා. ඒකට බලමු නිකන් වෙන එකක් දාලා විදිහට අපි sign in කියන ක්ලික් කරමු. ඔන්න එතකොට එනවා invalid email or password. එතකොට ඒ කියන්නේ අපේ මේ දෙකෙන් එකක් හෝ මේ දෙකම වැරදි කියන එක. එතකොට දැන් අපිට මොකක් හරි එකක් fill කරන්න බැරි වෙලා කියලා හිතන්නකො. password එක තියෙන email එක fill කරන්න බැරි වෙලා. ඔන්න එතකොට එනවා enter your email. එතකොට අපිට ආයේ අපේ මේ දෙකෙන් ඒ අර බැරි වෙච්ච එක අපිට enter කරලා submit කරන්න පුළුවන්. දැන් අපි බලමු අපේ database එකේ මම ඒ join වුණ email එක තියෙනවද කියලා. හරි. මේ තියෙන email එක අපි බලමු කොහොමද මේකෙන් අපි sign in වෙන්නේ කියලා. ඔන්න මම email එක මම මෙතෙන් දානවා. එතන මම my password එක ගන්නවා. මේ තියෙන password එක ඔන්න මම sign in කියන එක ක්ලික් කරනවා. එතකොට අපිට home page එකට යන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපේ sign in කියන part එක වෙන්නේ කියලා. අපි coding පැත්තකට යන්න. එතකොට මේ තියෙන අපේ index.php කියන ෆයිල් එක ඇතුලේ. එතකොට අපි මෙතන sign in box එක හදලා තියෙනවා. මේ විදිහට ID එකක් දීලා තියෙනවා sign in box කියලා. එතකොට අපි අපේ PHP part එක හදලා තියෙනවා මෙතන. අපේ ඒ sign in cookie එක දාලා අපේ email එකේ password එකේ PHP part එක මෙතන හදලා තියෙනවා sign in වෙන්න. එතකොට මෙතන අපේ
ඊමේල් එක ගන්න විදිහත් පාස්වර්ඩ් එකත් ඒ ගන්න විදිහත් මෙතන දාලා තියෙනවා. remember me option එක සහ එතකොට මෙතන අපේ forget password කියන එකට අපි on click එකක් දාලා තියෙනවා, call කරලා තියෙනවා. එතකොට මෙතන අපේ sign in button එකටත් අපි on click එකක් දාලා තියෙනවා. ඔහොම තමයි අපේ sign in කියන box එක අපි create කරගෙන තියෙන්නේ. දැන් අපි බලමු අපේ JavaScript පැත්තට ගිහිල්ලා කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. එතකොට අපි මුලින්ම sign in කියන function එක මෙතෙන්ට අරන් තියෙනවා. හදාගෙන තියෙනවා. එතකොට අපි අතන email එකෙන් ගත්ත ඒ කියන්නේ HTML වල තියෙන email කියන අපේ text field එකේ තියෙන එක අල්ල ගන්නවා. එතකොට password කියන text field එකේ තියෙන එක අපි අල්ල ගන්නවා. එතකොට remember me කියන එක අපි අල්ල ගන්නවා. අල්ලගෙන අපි new form data එකක් හදාගෙන අපි මේ form එකට අපේ මේ ගත්ත මේ වගේ තියෙන value ටික අපි email එකෙන් එන value ටික p කියලා ගන්නවා. password එකෙන් එන value ටික password p කියලා ගන්නවා. remember me chat කියලා අපි වෙනම හදාගෙන තියෙනවා r කියන එතකොට මෙතන අපි මේ variable එකක් හදාගෙන තියෙනවා request කියලා. new http request කියලා අපි function එකක් හදාගෙන තියෙනවා. එතකොට මේ තමයි අපේ සම්පූර්ණ ajax කියන කොටස. එතකොට request.already state change එක function එකක් අපි anonymous function එකක් අපි හදාගෙන තියෙනවා. එතකොට මෙතන request.ready state එක සමාන වෙනවා නම් 4ට සහ request එක request status එක 200ට සමානයි නම් එතකොට response එක request response text එක response එක success කියලා පෙන්නන්න. එහෙම success වුණොත් window.location කියන මේ home.php කියන අපේ home page එකට මේක success වුණොත් මේ ඔක්කොම දේවල් success වුණොත් home page එකට යන්න පුළුවන්. එහෙම success වුනේ නැත්නම් ඉන්න HTML එකේ එතකොට මෙතන අපිට response එක පෙන්නන්න. එතකොට block කරන්න. එහෙම තියලා ඊට පස්සේ අපිට අපි post කරනවා sign in process කරලා අපි sign in process PHP එකට අපිව දැන් බලමු sign in process එකේ කොහොමද අපි මේ ටික වෙන්නේ කියලා. එතකොට මුලින්ම අපි connection.php කියන අපේ database එක connect කරගෙන තියෙනවා. එතකොට ඒ database එක අපි connect කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ database එක මේ විදිහට අපි වෙනම ෆයිල් එකක අපේ මුලින්ම database එක හදාගෙන තියෙනවා. හැමෝටම එකින් එක හැම එකකටම වගේ එක එක database හදන්න නැතුව connection හදන්න නැතුව අපි එක ෆයිල් එකක් විදිහට මේ connection එක අරගෙන තියෙනවා. එතකොට මෙතන තියෙනවා අපේ session එකක් අපි හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට අපි මේ extension එකක් කරන් තියෙනවා. අපි cookie එකක් විදිහට තමයි මේ email එකේ password එකයි తాවකාලිකව save කරගන්නේ. එතකොට ඒ විදිහට අපේ session එකක් අපි start කරලා හදාගෙන තියෙනවා. එතකොට අපේ JavaScript වලින් එන මේ new form එකෙන් මේ post වෙන දේවල් ටික ඒ කියන්නේ email එකයි password එකයි ඒ ටික අපි post කරලා තියෙනවා. ඒක අපි මෙන්න මේ email එක e එකෙන් අල්ලගෙන තියෙනවා. password එක p කියන value එක අරගෙන තියෙනවා. remember me කියන එක r කියන option එකකින් අල්ලගෙන තියෙනවා. මේ post කියන method එක හරහා තමයි ගන්නෙ. එතකොට දැන් මේ අපි එතන fill කරන data අපි email එකයි password එකයි fill කරන්න බැරි වුණොත් එහෙම. එතකොට අපිට if එකක් දීලා empty ද කියලා බලනවා. අපේ email කියන කොටස empty නම් අපිට පුළුවන් echo කරන්න please enter your email කියලා දාලා තියෙනවා. එතකොට එහෙමත් නැත්නම් else empty ද කියලා බලනවා password එක. එතකොට මේ password එක empty නම් අපිට පුළුවන් please enter your password කියලා
මේ ටෙක්ස්ට් එක අපිට මම අර කලින් පෙන්වුව විදිහට මෙතනින් පෙන්වන්න. එතකොට එහෙම දෙකම ෆිල් වෙලා නම් අපිට පුළුවන් අපේ ප්‍රොසෙස් එකට යන්න. ඒ කියන්නේ මම මෙතන else එකක් දාලා තියෙනවා result set එක. ඒ කියන්නේ මෙන්න මේ database එක තමයි අපි මුලික කරගෙන තියෙන result set එක. result set එක විදිහට. එතකොට database එකේ අපි search query එකක් තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ database එකේ තියෙන table එකෙන් අපි search query එකක් අරන් තියෙනවා select asterisk from user කියන table එකෙන්. එතකොට user කියන table එකෙන් where email එකට සමානද password එකට සමානද කියලා අපි search query එකක් අරගෙන තියෙනවා. ඒ ටික අපි n කියන එකට number rows ගන්න. ඒ කියන්නේ මේ දෙකම එකක් නම්. ඒ කියන්නේ user කෙනෙක් ඉන්නවා නම් email එකයි password එකයි user කෙනෙක් ඉන්නවා නම් අපි n කියන එකකින් අරගෙන තියෙනවා එකක් කියලා. එතකොට ඒ කෙනෙක් නම් අපිට එකෝ කරන්න කියනවා success කියලා. ඒ කියන්නේ database එකේ අපේ email එකට සහ password එකට අදාළ user කෙනෙක් ඉන්නවා නම් අපිට මෙතනින් success කියලා පෙන්වන්න කියලා තියෙනවා. එතකොට අපි fetch out කරනවා session එක view කියලා. එතකොට if remember එතකොට remember me කියන option එක මම මේකේ අනිත් වීඩියෝ එකෙන් ඊළඟට ගේන වීඩියෝ එකෙන් මම මේ ටික පැහැදිලි කරන්න. එතකොට මේකෙන් දැන් ඒ කියන්නේ මේ දෙකෙන් එකක් හරි වැරදුනොත් දැන් හිතන්නකෝ මේ password එක සහ email එකෙන් දෙකක් වැරදුනොත් එහෙම අපිට මෙතන පෙන්වන්න පුළුවන් invalid email or password කියන එක. ඉතින් ওই විදිහට තමයි අපේ sign in process එක සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ අපි අල්ලගත්ත sign in process එකේ අපි අල්ලගත්ත HTML වලින් සහ PHP වලින් කුපි එක හදාගෙන තියෙනවා. එතකොට අපේ email එක password එක remember me option එක ඔය විදිහට අපි අරගෙන JavaScript වලින් අපි ඒවා call කරලා තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් sign in option එකේ. ඉතින් ඔය විදිහට තමයි අපේ sign in process එකේ වැඩ ටික ඉවර වෙන්නේ. මම හිතනවා ඕගොල්ලන්ට මම මේ පෙන්නපු ටික ක්ලියර් එකට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.